සසර හුරුවක් කියා සිතුනා පපුතුරේ නුඹේ රස්නෙට සදාකල් මතකයක් තිබුණා නෙත්පුරා තිබූ බැල්මට අහස් යට රන් විමන් තනලා ආදරේ බැඳි හදකට නුඹේ සිනාවට පෙම් කළා මම නොදැක ඉන්න බැරි තරමට කළු වලාවක පාවෙලා ගිය සදා ආදර මතකට පෙම් කළා මම නැත්තේ මාගෙන වැටෙන කඳුලේ තරමට සැඟවිලා දුරකට ඇදෙන්නට සිතුනි නම් නුඹ සදහට මගේ මතකය අගුළු දාගෙන හමු වෙන්නම් මතුවට හමු වෙලා යන හවස් වරුවල වෙන් වෙලා යන කඳුලට මැවෙනවා අපේ සොඳුරු මතකය ආදරෙයි ඒ තරමට සුසුම් කඳුලැලි හැමදරාගෙන වෙන්නුනා අපි සදහට මතක මං පෙත් දිගේ ඉන්නම් මගේ ළඟින් නුඹ නැතුවට මේ කවිපිලිය කියවද්දී මගේ හිතට අමුතුම ගැස්මක් ඇති වුණා. ඒ කියන්නේ අපේ ජීවිතයේ කොයිම හෝ අවස්ථාවක අපිට ගොඩක් ලං වෙච්චි එහෙමත් නැත්නම් අපි ගොඩක් ආදරය කරපු කෙනෙක් අපේ ජීවිතෙන් වෙන් වෙලා යන්න තියෙන අවස්ථාවල් තියෙනවා. ඒ අවස්ථාවල් වලදී අපිට ඉතුරු වෙන්නේ ඒ ආදරණීය මතකයන් විතරයි. මේ කවිපේලිය හැබැයි මන් ලියපු එකක් නම් නෙවෙයි. ඒකට හිමිකාරණිය සහ නිර්මාණකාරණිය මගෙත් එක්ක අද ඉන්නවා. එයත් එක්ක කතා කරන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. අපේ වැඩසටහනට, ඒ කියන්නේ සිලෝන් FM Music Unplugged වැඩසටහනට දායකත්වය දෙන අපේ ශ්‍රී ලාංකීය නිර්මාණකරුවන් දෙදෙනෙක් විසින් නිර්මාණය කරන ලද ඇප් දෙකක් පිළිබඳව. ඒක ඇප් එකක් තමයි Baby and Me කියන ඇප් එක. කාන්තාවන් හැටියට අපිට ලොකු අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තමයි අපේ මව් පදවිය ලබන කාල පරිච්ඡේදය. එතනදී සමහරක් වෙලාවට අපිට අවශ්‍ය කරන උපදෙස් අපිට අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් වගේ දේවල් ලෙහෙසියෙන් හර පහසුවෙන් මේ Baby and Me ඇප් එක හරහා අපිට ලබා ගන්න පුළුවන්. මේ ඇප් එක 100%ක්ම නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රෙග්නන්සි ට්‍රැකර් එකක්, මූඩ් ට්‍රැකර් එකක්, වේට් ට්‍රැකර් එකක් වගේ ගොඩක් අපිට මව් පදවිය ලබන කාන්තාවන්ට අවශ්‍ය කරන ඉන්ෆර්මේෂන් ඒ හැමදේම මේ ඇප් එකේ තියෙනවා. මේ ඇප් එකේ එක සුවිශේෂී දෙයක් තියෙනවා. ඒ තමයි සිංහලෙන් මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන අපිට අවශ්‍ය අපිට තේරෙන්න මේ ඉන්ෆර්මේෂන් අපිට සිංහල භාෂාවෙන් ගන්න පුළුවන්. ඉතින් මේක Google App Store එකෙන් Google Play Store එකෙන් සහ Apple App Store එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. මේක 100%ක්ම නොමිලේ ලබා දෙන සේවාවක්. ඉතින් කාන්තාවන් විශේෂයෙන් මව් පදවිය ලබන කාන්තාවන්ට මේක ප්‍රයෝජනවත් වෙයි කියන එක අපි විශ්වාස කරනවා. දෙවෙනි ඇප් එක තමයි Scan IQ කියන ඇප් එක. ඒ ඇප් එක අපේ අපි හිතමු කුඩා ව්‍යාපාරයක් කරනවා නම් එහෙමත් නැත්නම් අපි එදිනෙදා අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස්, බිල්පත්, රිසිට්ස් ඕනම දෙයක් ස්කෑන් කරලා ක්ලවුඩ් තාක්ෂණය යටතේ මේ අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් ටික ඔක්කොම අපිට සේව් කරලා තියාගන්න පුළුවන්. මේක තවත් දෙයක් තමයි PDF මාර්ගයෙන් හරි මේක සේව් කරගත්තොත් ඔයගලන්ට පුළුවන් අත්සම උනත් දාලා මේ බිල්පත්, මේ ඩොකියුමන්ට්ස් ඕනම දෙයක් කාලයක් පරිස්සමට සේව් කරගෙන තියාගන්න. මේකත් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. ඒ වගේම මාසික සබ්ස්ක්‍රිප්ෂන් එකකුත් නැහැ. අනෙක් දේ තමයි හිඩන් ෆී එකක් කියන දේකුත් මේකේ නැහැ. ඉතින් මං හිතනවා අපි ඕනම කෙනෙකුට මේ ඇප් එකෙන් ලොකු ප්‍රයෝජනයක් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරලා බලන්න. මේක නොමිලේ දෙන සේවාවක්. හරි. අපි මං අර මුලින් කිව්ව කවිපද පේලිය මං කව හිමිකාරණිය අද මගෙත් එක්ක ඉන්නවා කියන එක. අපි එයත් එක්ක කතා කරලා බලමු වැඩසටහන ඉස්සරහට ඇයගේ මේ කවිපද ගැන වැඩි විතරටත් විස්තර. සුබ සන්ධ්‍යාවක් කියලා ඔබතුමියව අපේ සිලෝන් FM Music Unplugged වැඩසටහන සාදරයෙන් පිළිගන්නවා. මේ ඉන්නේ සෙබේ ඔයාට.
මට අපි වැඩසටහන ඉස්සරහට යන්න කලින් මං වජිර අක්කා කියලා කිව්වට කමක් නැද්ද? ඒක කමන්නේ. යා ශ්‍රී ලාංකික විදියට ඕකේ. ඒක අපට හදවතට දැනෙන දෙයක්. අනිවාර්යයෙන්. හරි. අපි එහෙමනම් අපේ රසිකයන්ට වජිර අක්කාගේ රසිකයන්ට වජිර අක්කා ගැන විස්තර ටිකක් කියමු. කියන්නේ කෑගිරි වල කොච්චර කාලයක් හිටියද? මෙහි නිර්මාණ වලට සම්බන්ධ වෙලා තියෙන්නේ කොහොමද? ඊට අමතරව ලංකාවේ නිර්මාණ වලට සම්බන්ධ වෙලා තිබුණාද? පාසල් ජීවිතය ගැන වගේ පොඩි විස්තර ටිකක්. ඇත්තටම අපි ඇවිල්ලා දැන් කැනඩාවට අවුරුදු 20ක් විතර වෙනවා. පාසල් වියේදී ගොඩක් නිර්මාණ කටයුතු වලට සහභාගී වෙලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ වැඩිපුරම ළඟදී තමයි ඇත්තටම මම ලියන්න පටන් ගත්තේ මගේ ඇරිච්ච දේවල් ආපහු මට ඉතින් හිතුණා ආපහු කරන්න ඕනේ කියලා. ඒ හරහා තමයි දැන් මම මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් සතුටුයි. අනිවාර්යෙන්. අපි එහෙමනම් පුංචි කවි පද පෙළියක් මම තෝරගත්තා වජිරකාගේ කවි වලින්. ඈත නිම්නක හිම තලාවක නුඹට නොපෙනෙන තැනක මායත. අපි මේ වගේ රටවල් වලට ඇවිල්ලා සමහරක් වෙලාවට අපේ ආදරණීයයන්ගෙන් අපි මේ වෙලාව ජීවත් වෙන්න තියෙන අවස්ථාවල් නැතුවම නෙවෙයි. ඉතින් ඒ වගේ වෙලාවකදී කැනඩාවේ හිමතලා ඒ වගේම පරිසරයේ ඔස්සේ තියෙන ඒ හිතේ තියෙන පාළුව විරහව හා දුරස් වීම වජිරක කොහොමද කවියකට ගන්නෙ? ඇත්තටම මං ඔය උතන නුඹට නොපෙනෙන තැනක මායත කියලා තියෙන මගේ හිත. ඕකේ. ඒක මගේ ශරීරය නෙමෙයි මගේ හිත. ඔය හැම තැනම මං ඉන්නවා. මගේ හිත යනවා. ඒක තමයි මං ඉතින් අදහස් කරලා තියෙන්නේ. ඕකේ. හොඳයි. ඒක ඇත්තටම මං හිතන්නේ අර කිව්වා වගේ විශේෂයෙන් අපි විදේශ රටක ජීවත් වෙද්දී හිත කියන දේ ශරීරයෙන් මෙතන හිටියත් හිත කියන දේ ඕන දිහාවකට යන්න තියෙන අවස්ථා තියෙනවා. අනිවාර්යෙන්ම. ඊළඟට තියෙන්නේ වජිරක්කගේ අම්මා ගැන ලිව්ව කවියක්. සඳකට වේය නුඹ උපමා සද සදිසි. පහනක් වෙලා ආලෝකය ගෙයකට දී. සිංහල සාහිත්‍යයේ ගොඩක් වෙලාවට අම්මා ගැන ගොඩක් කවි ලියලා තියෙනවා. ඉතින් මෙතනදී වජිරක්කා අම්මව සම්බන්ධ කරලා තියෙන්නේ සඳකට වගේම පහනකට. ඒතකොට තමන් අම්මා කෙනෙක් විදිහට ඒ ලැබපු අත්දැකීමත් එක්ක තමන්ගේ අම්මා දිහා බලන වෙනස් කෝණයක් තියෙනවද? ඇත්තටම අම්මා කියන්නේ සසරක්. ඒ සසර ඇතුලේ අපි පොඩි කියන්නේ අපිට ඇත්තටම මේ මට ඒක කියන්න වචන නෑ. ඇත්තටම අපි සාමාන්‍යයෙන් අම්මගේ යටතේ හැද්දෙන අම්මා යට හැද්දෙන නිකන් පැල වගේ. අම්මා ලොකු වෘක්ෂයක්. ඇත්තටම අම්මා හඳක් අප හැමෝන්ටම මුළු ගෙදරට මේලිය දෙන පහනක් වගේ දිදුලන අම්මා ඇත්තටම හඳක්. ඒක හැම අම්ම කෙනෙක්ම මගේ අම්මත් එක්කයි මට අනිත් අම්මලාත් එක්ක හැම අම්මම මම මේක මුළු අම්මලා හැමෝන්ටම ආමන්ත්‍රණයක් ඒක මගේ. ඒක ඇත්තටම අපි කළ යුතු දෙයක් අම්මා වර්ණනා කරනකොට. අනිවාර්යයෙන්. මොකද අපිත් ගොඩක් වෙලාවට අම්මගෙන් වෙන් වෙලා දැන් ජීවත් වෙන. ඉතින් ඒක නිසා ඒ වගේ පද ඒ කවි කියවනකොට අපිටත් ඒ හිතට දැනෙන පාළුවේ තනිකම ගොඩක් මේවා වෙනවා ඒ කවි කියවද්දි. මොකද මේ වගේ රටවල් වල තනියම ජීවත් වෙද්දි. ඊළඟට තමයි රසිකා නිලංගනි මහත්මිය ගායනා කරන කපිල අපරැක්ක මහත්මයා සංගීතවත් කරපු පද අතර මුදු සුවය කියන ගීතය පිළිබඳ විස්තර. ගීතය නිර්මාණය වුණු පසුබිම සහ ඇයගේ කටහඬ ගැන වජිරක්කට දැනුණු හැඟීම කොහොමද? ඇත්තටම ඔක මම මේ සින්දුවක් විදිහට ලියපු එකක් නෙමෙයි. ගොඩක් අය කියනවා මම ලියන්නේ ඇත්තටම කවි නෙමෙයි සින්දු කියලා. ඕක කපිල මල්ලි දැක්කහම කපිල මල්ලිකෝ අක්කා මේක මම කපිල මල්ලි පොඩි මගේ යාළුකමක් තියෙනවා. ඉතින් අක්කා අපි මේක ලස්සන සින්දුවක් කරමු. එයාගේ දන්න හිතවතියක් ඉන්නවා. එයා ඉල්ලනවා සින්දුවක් මම මේක දෙන්නද කියලා. මම කො හරි ඔයා දෙන්න. ඉතින් ඒක ලස්සන නිර්මාණයක් කළා ඇත්තටම. අනිවාර්යෙන්. ඉතින් අපි ඒ සින්දුවත් අහලා අපි නැවතත් අපේ කතා බහට එමු. තව විස්තර වජිරකත් එක්ක කතා කරගන්න.
අර මල් මුලින් වැඩසටහන ආරම්භයේදීම නුඹේ සිනාවට පෙම් කළා මම නොදක ඉන්න බැරි තරමට. මේක ඇත්තටම මටත් ගොඩක් හිතට දැනිච්ච දෙයක්. මොකද අපේ ජීවිතයේදී මොනෑම හෝ අවස්ථාවක අපි ආදරය කරන කෙනෙක් අපෙන් පෙන් වෙලා යන අවස්ථාවල් තියෙනවා. ඉතින් අර ඉතුරු වෙන්නේ අන්තිමටම මතකයක් එහෙම නැත්නම් එයාගේ හිනාවක්, එයා කියපු දෙයක් වගේ දෙයක්. ඉතින් මේ වගේ කෙනෙක් මේ වගේ කවියක් ලියද්දී මේ වගේ හිතට දැනෙන විදිහට කොහොමද ලියන්නේ? අනික එක මේක පෞද්ගලික අත්දැකීමක්ද එහෙමත් නැත්නම් වජිරක්ක පොදු මිනිස් සිත්වල තියෙන විරහව මේ දකින්න විදිහද මේ කවිවල නිර්මාණය කරන්නේ? ඇත්තටම විරහව කියන්නේ එක රසයක්. ඒක තමයි හැමෝම ආස. විරහවට ගොඩක් අය ඇලුම් කරන්නේ ඒකේ රසයට. ඒක ඔයටත් අදාළයි මටත් අදාළයි පොදුවේ ගත්තම් හැමෝන්ටම අදාළ. කොහෙදී හරි තැනක අපි විරහ විඳලා තියෙනවා. ඒක නෑ කියන්නේ. හරි ඒක මමත් විඳලා තියෙනවා. ඉතින් ඒක මං පොදු සිද්ධියක් විදියට හැමෝන්ගේම ඉල්ලීම පරිදි මගේ යාළුවෝ මගේ ඔය කවි නිර්මාණ කියවන ඉතින් ඒගොල්ලන් හරි ආසාවෙන් කියවනවා ඒවා. ඉතින් මම ඒගොල්ලන්ගේ ඉල්ලීම මත තමයි ගොඩක් වෙලාවට විරහවම ලියන්නේ. ඔය එක හිතට දැනෙනවා වැඩි. මමත් කවි පොත කියවද්දි මගේ හිතට ගොඩක් වැදිච්ච කවියක් තමයි අර කිව්වාගේ අපි හැමෝම මේ දේ විරහව කියන දේ විඳිනවා. ඉතින් ඒක මම ගොඩක් ආස කරපු කවියක්. ඒකයි මම ඒකෙම වැඩසටහන පටන් ගත්තේ. මොකද මේ අපි මේ විරහව කියන දේ අර කිව්වා වගේ එක රසයක්. ඉතින් ඒ දේ විඳින්න අපිට අවස්ථාව සලස්සලා දීලා තියෙනවා වජිරක්කා. ඊළඟට තව එකක් තමයි මම ඊළඟ ප්‍රශ්නේ අහන්න කලින් මුංචි දෙයක් මතක් කරන්න ඕනේ. මේ අපේ වැඩසටහනට සම්බන්ධ වුණු baby and me app එක ගැන. කාන්තාවන් විදිහට අපි ගොඩක් වෙලාවට මව්පදවිය කියන දේ ඒ pregnancy journey එක ලොකු අභියෝගයක් වෙනවා අපිට. මොකද ගොඩක් වෙලාවට තව කෙනෙක්ගෙන් ලැබෙන උපදේශ හරි එහෙමත් නැත්නම් තම කෙනෙක්ගෙන් ලැබෙන ඒ ඉන්ෆර්මේෂන් එක අපිට ගොඩක් වැදගත් වෙන අවස්ථාවල් එනවා. විශේෂයෙන් අපි මේ වගේ රටක ජීවත් වෙද්දී උනත් අපේ අම්මා තාත්තවත් අපේ සහෝදර සහෝදරියක්වත් අපි ළඟ නැති වෙන්න තියෙන අවස්ථා තියෙනවා. ඉතින් මේ baby and me app එක හරහා ගොඩක් වෙලාවට ඒ අවශ්‍ය කරන හැම ඉන්ෆර්මේෂන් එකක්ම මේ app එකේ තියෙනවා. ඉතින් ඒකේ අර මම මුලින් කිව්වා වගේ pregnancy tracker එකක්, mood tracker එකක් කියන දේ, weight gain එක, ඒ හැමදේම මේ pregnancy journey එකේදී අපි හැමෝටම වැදගත් වෙන දෙයක්. ඉතින් ඒක ලේසි කරන්න, ඒ අපේ journey එක අපිට තවත් ලේසි කරන්න තමයි මේ baby and me app එක හඳුනලා දීලා තියෙන්නේ. ඉතින් මේක download කරගන්න. මේකේ තියෙන information ටික අපි හැමෝටම වැදගත් වේවි. විශේෂයෙන් අපේ කාන්තාවන්ට මව්පදවිය ලබන්න ඉන්න කාන්තාවන්ට මේ දේ ගොඩක් වැදගත් වේවි. ඉතින් Google Play Store එකෙන් හරි එහෙම නැත්නම් Apple App Store එකෙන් හරි මේක download කරගෙන මේකට information ටික ඔයගලන්ගේ තියෙන ප්‍රශ්න ඒ හැමදේම ඒ information ටික feed කරාම තමාට අවශ්‍ය කරන දේ ඒ app එක හරහා ඔයගලන්ට ලබා ගන්න පුළුවන්. ඉතින් සිංහලෙනුත් මේ දේවත් මේ information ගන්න පුළුවන්. ඉතින් මම හිතන්නේ ඒක අපිට ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම ඉල්ලන්නේ ඔයගලන් ඒ මව්පදවිය ලබන අය මේක download කරලා ඒ විස්තර ටික දැනගන්න පුළුවන් කියන එක. මම ඒක ඇතර මේ අවස්ථාවේදී මෙතනට ඒක සුදුසුයි කියන එක මට මම තෝරාගත්තේ තව කවි පද පේලියක් තිබුණා. වැටුණ තැන වේගයෙන් නැගිටින පොළව මෙන් හැම දුකක් උහුලන. ඒක මං හිතන මං හරියට තේරුම් ගන්න ඇති කියන එක ගැහණියක්ව පොළවට තමයි උපමා වෙලා තියෙන්නේ මෙතනදී. එතකොට වර්තමාන අභියෝගات එක්ක ගැහණියක්කට පොළව වගේ ඕනෑම දුකක් දරාගෙන ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් කියන අදහස මතද කවිය නිර්මාණය වුණේ. ඇත්තටම හිතුවොත් ගෑණියට කරන්න බැරි දෙයක් නෑ. අනිවාර්යෙන් ඒක මමත් සම්පූර්ණයෙන්ම පිළිගන්න දෙයක් තමයි. ඉතින් ශක්තිවන්තයි, එයා හරි ශක්තිවන්තයි. අනිත් එක එයා දුක් විඳින්න දන්නවා. සැප විඳින්නත් දන්නවා. ඒ වගේම ඕනම තැනක එයා කැපිලා පේන්නත් දන්නවා. ඉතින් ගෑණිය කියන්නේ ලොකු අභියෝගයක්. අනිවාර්යෙන්. ඒ කියන්නේ අපි හැමදාම ඒ අභියෝග වලට මුහුණ දීදී තමයි අපේ ජීවිතේ අපි ඉස්සරහට යන්නේ. ඉතින් වජිරක්කත් ඒ වගේ තමයි දැන් කවි ලියලා, කවි පොතක් දීලා ඒ දේවල් ඉස්සරහට කරගෙන යන්නේ. මොන්ට මොන හරි වටිනාකමක් තියෙනවා. ඔව්.
අනිවාර්යෙන්. මම හිතන්නේ ගොඩක් ඔය කවි පොතෙන් කවි කියවපු අපි වුණත් ගොඩක් ඒකින් දෙයක් ඉගෙන ගන්නවා මේ මොකද අපි දකින දේම තමයි වජිරක්ක වෙනස් විදිහකට මේ කවි වලින් අපිට ඒක ඉස්මතු කරලා පෙන්නන්නේ. වෙනස් හැකින් දකින්නේ. ඔව්. ඉතින් කවිය කියවද්දී අපිට ගොඩක් වෙලාට ඒකත් එක්ක රිලේට් කරන්න පුළුවන්. මොකද අපි අත්විඳින දේම තමයි වජිරක්ක ලස්සනට නිර්මාණයක් හැටියට දීලා තියෙන්නේ. තමයි මිනිස්සුන්ට ඕනේ කරන්නේ. හිතට වදින්නේ. ඔව්. මිනිස්සු ආසාවෙන් කියවන්නේ. ඒ කවිය ඇත්තටම මිනිස්සුන්ගේ හිත වැළඳ ගන්නවා හරියට. ඒක ඇත්තටම මම විඳලා තියෙනවා. ඒක මගේ යාළුවෝ විඳිනවා. කවි කියන අය විඳිනවා. ඇත්තට මේක හරි අමුතු රසයක්. අනිවාර්යෙන්. ඒක තමයි මමත් කවි පොත කියවද්දි මටත් ඒකයි තේරුනේ සම්පූර්ණයෙන්ම අර ගොඩක් කවි කියවනකොට ඒක තමාට ගොඩක් විදිහට දැනෙන්නේ ඒ අර පාවිච්චි කරලා තියෙන වචන ඒ පාවිච්චි කරලා තියෙන විදිහත් එක්ක ඔව් රසට ලියනකොට ඒක හිතට වැදිනවා වැඩි. ඔව් ඇත්ත. මම මේක ආයි පුංචි අවස්ථාවක් කරගන්න අපේ ස්කෑන් IQ ඇප් එක ගැන පොඩි සඳහනක් කරන්න. මේක අපේ ව්‍යාපාරිකයන්ට එහෙමත් නැත්නම් අපේ පෞද්ගලික දෙයකට උනත් භාවිතා කරන්න පුළුවන් හොඳ ඇප් එකක්. මේකත් අපේ ශ්‍රී ලාංකිකයෙක් විසින් නිර්මාණය කරන ලද දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට අපේ ඉන්ෆර්මේෂන් එහෙම නැත්නම් ඩොකියුමන්ට් එකක් පවා අපිට මිස්ප්ලේස් වෙන්න තියෙන අවස්ථාවල් තියෙනවා. ඉතින් මේ දේවල් අපිට පරිස්සමට සේව් කරලා තියාගන්න පුළුවන්. ඉතින් මේකත් නොමිලේ ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් එකක්. විශේෂයෙන්ම මාසික සබ්ස්ක්‍රිප්ෂන් එකකුත් නැහැ. තව දෙයක් තමයි හිඩන් ෆී එකක් කියන එකක් මේ ඇප් එකෙත් නැහැ. මොකද අපි සමහරක් වෙලාවට ඇප් එක ඩවුන්ලෝඩ් කරලා භාගයක් දුර භාවිතා කරගෙන යනකොට තමයි අපිට තේරෙන්නේ මේ ඇප් එකට මෙච්චරක් ගෙවුවොත් තමයි අපිට ඊළඟ සර්විස් එක ලැබෙන්නේ කියන එක. නමුත් මේකෙදි එහෙම දෙයක් නැහැ. ඉතින් ගොඩක් වැදගත් වෙන දෙයක්. අනික ඩොකියුමන්ට් එකක් අත්සන් කරලා වුණත් පරිස්සමට තියාගන්න පුළුවන් කියලා කියන්නේ මම හිතන්නේ ඒක අපිට ලොකු ප්‍රයෝජනයක් වෙන්න තියෙනවා. ඉතින් මේකත් Apple App Store එකෙන් එහෙමත් නැත්නම් Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පාවිච්චි කරලා බලමු. වැඩසටහන ඉදිරියට යන්න කලින් අපි පුංචි සින්දුවක් අහලා යමු. ඒකත් වජිර අක්කගේ විසින් නිර්මාණය කරන ලද සින්දුවක්. අපි ඒක අහලා නැවතත් අපේ කතා බහට එමු. කරදුණු පෙම් නෙතක් වශී කළ ආදර පෙම් රස කතන්දරේ මතක සිහිනවැල් සුළඟේ පාකර සිතක් පෙළනවා නිරන්තරේ සෙනෙහෙ පිරුණු සිත කොළුවී පැතුමක හද අවුලයි ජීවිතය පුරා සෙනෙහෙ පිරුණු සිත කොළුවී පැතුමක හද අවුලයි ජීවිතය පුරා මතකය නිරතුරු සිත රිදවනවා වත් සුණු සුවඳක් ඉතිරි වෙලා සිත කරදුණු පෙම් නෙතක් වශී කළ ආදර පෙම් රස කතන්දරේ මතක සිහිනවැල් සුළඟේ පාකර සිතක්
පෙළනවා නිරන්තරේ තැවෙන දැවෙන සිත අමයුරු පහසක සිත දිවයයි ආදරය සොයා තැවෙන දැවෙන සිත අමයුරු පහසක සිත දිවයයි ආදරය සොයා මතකය පමණක් ඉතිරි කරන් අද හමුවන පැතුමක් හිඳිමි බලා සිත කරදුණු පෙම් නෙතක් වශී කළ ආදර පෙම් රස කතන්දරේ මතක සිහිනවැල් සුළඟේ පාකර සිතත් පෙළනවා නිරන්තරේ අපි ඒ ඇහුවේ සිතක රැඳුණු පෙම ශෙරීන් දෙ සොයිසා ගායනා කරන ආදරණීය විරහවක් දැනෙන මේ පද රචනය සහ ශෙරීන් මහත්මියගේ හඬෙන් ඒ ලැබුණු දායකත්වය ගැන වජිරක්කගේ අදහස් කොහොමද? ඇත්තටම ශෙරීන් කියන්නේ මගේ පාසල් මිතුරෙක්. කාලයක් පාසල් මිතුරු අපිට හම්බුන්නේ කාලයක්. දැන් අලුත් කියන්නේ දැන් නිව් තාක්ෂණය නිසා අලුත් දේවල් අපට දැන් WhatsApp තියෙනවා මැසෙන්ජර් තියෙනවා අපිට දැන් ඒ වලින් දැන් අපේ පරණ යාළුවා එකතු වෙලා තියෙනවා. ඉතින් ඔහොම ඉන්නකොට මට ශෙරීන් හම්බ වුණා. මුණ ගැහුනේ නෑ. පාසලේ ඉතින් යාළුවොත් එක්ක අර තියෙනවනේ දැන් මේ ගෲප් හදාගෙන ඒ වගේ තැනකදී මට ශෙරීන් හම්බුණා. එයාලා මාව ඇඩ් කරගෙන තිබ්බා. මම ශෙරීන් අඳුරගත්තා. ශෙරීන්ට පාසල් යන කාලේ ඉඳන් ලස්සනට සින්දු කියන්න පුළුවන්. එයාගේ ආරාධනාවක් මත තමයි මම එයාගේ මුල් සින්දුව වලාකුලක සිතක රැඳුණු පෙම. සිතක රැඳුණු පෙම ඇත්තටම එයාගේ දෙවෙනි සින්දුව. ඕකේ. ඒක මම මේ ඊයේ පෙරේද ලියපු සින්දුවක්. එයාට තමයි මම මුලින්ම සින්දුව ලිව්වේ. ඕකේ. වලාකුලක නුඹ සැඟව ගියාද. ඉතින් එයා තමයි මම මෙච්චර දුරක් අරගෙන ආවේ ඇත්තටම. එයාගේ දෙවෙනි සින්දුව තමයි හිතට සිතක රැඳුණු පෙම් නෙතක් වශී කළ. මං ලංකාවට ගියාට පස්සේ තමයි ඒක අපි එලි දැක්කුවේ ජනවාරි වල. ඉතින් මෙයාට හම්බුණා අවුරුදු 30කට විතර පස්සේ. ඉතින් ලොකු යාළුකමක් ඇත්තටම. ඉතින් එයා ඉන්නේ කටාරවල. ඉතින් එයාට මේ එයාගේ කැමැත්තට ලිව සින්දුවක් තමයි එයාගේ ලියුමට ලිව සින්දුවක් තමයි සිතක. ඔව් මං හිතන්නේ අර යහළු හෙලියන් තමයි ගොඩක් වෙලාවට නොදැනන විදිහට අපිව ඉස්සරහට එක්කගෙන යන්න පොඩි තල්ලුවක් දෙනවා. අනිවාර්යයෙන්. ඒගොල්ලන් තමයි මම මෙච්චර දුර අරගෙන ආවේ ඇත්තටම. ලොකු දෙයක්. ඒක ඇත්තටම මම හිතන්නේ ගොඩක් අයට සමහරක් අයට එහෙම සපෝට් එකක් නැති විදියක් වෙන්න පුළුවන්. නමුත් මගේ ප්‍රශ්නේ තහන්න යන්නේ මේ මොකද මම දැක්කා මේ පොතේ ඇගීමේ ලියලා තියෙනවා ශෙරීන් මහත්මිය ගැන. අපි ඊට කලින් තව එකක් තමයි රායක වැයනා මියුරු තනුවක ගොපළු වයනා බටනලාවක. මම හිතන්නේ වජරකත්තර මේ ප්‍රශ්නෙට මුලින් පිළිතුරු දුන්නා. මේ පද ලියද්දී සංගීතමය රිද්මයක් හිතේ තියාගෙන කරනවාද එහෙමත් නැත්නම් කවිය නිර්මාණය වුණාට පස්සේ ඒකට තනුවක් නිර්මාණය වෙනවද? නෑ ඒක මට ආවේනික දෙයක්.
ඒක මම දන්නේ මට කොහොම එනවද කියලා. මම ආසයි කවිපද ගලපන්න ඒවා මේ ඒක ලස්සන්ට ගලාගෙන යන්න. එතකොට තමයි මිනිසුන්ට දැනෙන්නේ. ඒක තමයි රසය තියෙන්නේ. ඉතින් එහෙම කරපු නිර්මාණ තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් හැම කවිපදයක් කවි රචනාවක්ම මං එලි දක්වන්න කලින් දෙපාරක් තුන් පාරක් කියවලා බලලා එහෙම තමයි මං යාළුවන්ට ඒක කියවන්න දෙන්නේ. ඕකේ. ඊළඟ ප්‍රශ්න තමයි තරු අරුන්දතිය කියන ගීතය. ඒකත් මම හිතන කපිල අපරක් මහත්මයා තනුව සහ සංගීතය ඒකෙත් කියවෙන ගොඩක් අර රාත්‍රියේ සුන්දරත්වය සහ ප්‍රාර්ථනාව මුසු වූ ඒ ගීතේ වැඩ කටයුතු කොහොමද කපිල අපරක් මහත්මයාත් එක්ක මේක සිද්ධ වුණේ? ඇත්තටම කපිල මල්ලි කිව්වා මට අක්කා සින්දුවක් ලියලා දෙන්න. එයාට ආසයි කියලා එයා බලලා තියෙනවා මගේ ලියන නිසඳස් බලලා තියෙනවා. මම ඉතින් යාට ලිව්වා. ඉතින් ආයකපයිම කැමති වුණා. මට නිකන් හවස් වරුවක මම නිකන් ඉන්න වෙලාවට මට හිතුණා එයාට මේ වගේ එකක් ලිව්වොත් හොඳයි කියලා. ඉතින් ඇත්තටම ඒ නිර්මාණයට හරි කැමති. ඒක හරි ලස්සන විරහවකුත් එක්ක තියෙන නිර්මාණයක්. ඒක හරි ලස්සන හැඟීමක්. ඉතින් ඒක ලස්සන වැඩක්. ඉතින් අපි දෙන්න එකතු වෙලා කරපුවා. අපි ඒ සින්දුවත් අහම ඒතකොට අපේ රසිකයන්ටත් අහලා නැති කවුරු හරි ඉන්නවා නම් ඒ සින්දුවේ ඒ නිර්මාණය ලස්සන ඒ රසය ඔයගලන්ටත් අත්විඳින්න පුළුවන්. අපේ සින්දුව අහලා නැවතත් අපේ කතා බහට එමු. Gabi sand horen epila mat rahas kiyana sudu selawala milasi gamahin hadena Atura sand hengila ranahans tisar natwa bolpini atura sand hengila ranahans tisar natwa mand pawan Wadi kalathun hanguman sita watakar nidhi walwa nagare kansen sitina prarthana nagare kansen sitina පැතුම් මතක රඳවා හද ගිමන් නෙවනු දැනුනා
සඳ හොරෙන් එවී බැලුවා තරු අරන්දතේ නුඹ අහස් ගැබේ සඳ හොරෙන් එබිනා මට රහස් කියන සුදු සේනවලා මියු ලැසි ගමනින් හැදෙනා වජිරක කිව්වේ ෂෙරීන් මහත්මිය ගැන එයාගේ ඉල්ලීම සහ අසංක සෙල්ල කපුගේ ඇගීම අශෝක සෙල්ල කපු අශෝක සෙල්ල කපු සමාවෙන්න එයාගේ ඇගීම ඒ දෙපළගේ ඇගීම මත තමයි මේ කවි පොතක් එලි දක්වන්න වජිරක ඉස්සරහට ඇදගෙන ආවේ කියන දේ. ඒ දෙන්නත් අපි පොඩ්ඩක් මතක් කරමු. ඇත්තටම ෂෙරීන් තමයි මුලින්ම අඩිතාලම දැම්මේ වජීමට සින්දුවක් ලියලා දෙන්න මං ආසයි. එයා හරි සින්දු පිස්සෙක්. ඉතින් මම ලියලා දුන්නා. ඉතින් මහේන්ද්‍ර පැස්කුවෙල් එයාගේ පළවෙනි සින්දුව කරා. අනුරාධා බේසිංහ පද රචන තනුව නිර්මාණය කරා. ඉතින් ඊට පස්සේ මමම ලියනකොට ඉතින් හැමෝම බලනවා මගේ යාළුවෝ. ඉතින් යාළුවා කිව්වා ඇයි මේක කවි පොතකට ගන්න නැත්තේ කියලා. ඉතින් එයාලා උදව් කරන්නම් කියලා කිව්වා. අශෝක සෙල්ල කපු කියන්නේ එයා හොඳ චිත්‍ර ශිල්පියෙක්. මගේ ඉස්කෝලේ මාත් එක්ක මේ නාට්‍ය වලට සහභාගී වෙලා තියෙනවා. ඉතින් අපි කාලයක් ළඟින් ආශ්‍රය කරා. ඉතින් රටකට ආවට පස්සේ ඉතින් ඒ සම්බන්ධකම් අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඉතින් දැන් ආපහු අපට වෙලාව හම්බෙලා තියෙනවා දැන් ආපහු එකතු වෙලා ලස්සන වැඩක් කරන්න. ඉතින් එයාගේ තමයි නිර්මාණය පොත නිර්මාණය කරේ. ඉතින් පිටකවරේ. ඉතින් එයාගේ අදහස තමයි අපි මෙහෙම දෙයක් කරමු කියලා. ඉතින් අනිත් අයත් මට හරියට උදව් කළා. ෂෙරීන් අශෝක මගේ ඉස්කෝලේ අනිත් තව නම් කියන්න බෑ ගොඩක් යාළුවෝ ඉන්නවා. ඉතින් හැමදෙනාගේම කැමැත්ත මත තමයි ප්‍රාර්ථනා නගරේ එලි දැක්විය අපි. මේක තමයි පොත. අපි කිව්වත් අපේ රසිකයන්ට මේ පොත කොහොමද අපි ඒගොල්ලන්ට කැමති නම් ගන්නෙ කොහොමද ඒ විස්තර ගැන? ඇත්තටම මං ප්‍රින්ට් කරපු පොත් සේරම දැන් විකිණිලා ඉවරයි. ඇත්තටම මම සල්ලි බලාගෙන කරපු දෙයක් නෙමෙයි. ඉතින් ඒක නිසා මට ඉතින් මම හිතාගෙන ඉන්නවා මගේ දෙවනි එලි දැක්මත් කරන්න ඕනේ කියලා. බොහොම මෑතකදී බලමු ඉතින් ඉස්සරහට මොකද වෙන්නේ කියන එක අනිවාර්යෙන්. තව විශේෂ දෙයක් මම දැනගන්න කැමතියි. විශේෂයෙන් වජිරක නිර්මාණකාරණියක් හැටියට කවි ලියන කෙනෙක් හැටියට දැන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන දේ ලෝකෙට අලුත් දෙයක් නෙවෙයි දැන්. ඉතින් videos, the images, video production, visuals ගොඩක් දේවල් මේ AI තාක්ෂණය හරහා ලෝකෙට දැන් නිකුත් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී අපි AI තාක්ෂණයට වචන කීපයක් දීලා එයාට කිව්වොත් කවියක් ලියන්න කියලා එයා ඒ කවිය ලියනවා. එතකොට කොහොමද වජිරක්කාට හිතෙන්නේ කොහොමද මේ AI තාක්ෂණ ඉස්සරහා ගැන? එතකොට නිර්මාණකාරණියක් ඒ කියන්නේ වජිරක්කාගේ අදහස් තමයි මේ කවිවල තියෙන කියන්නේ පුද්ගලයෙක් මෙතන අදාළ වෙනවා කියන දේ වජිරක්කාගේ කවිවලින් තියෙනවා. ඉතින් එතනදී කොහොමද මේ AI තාක්ෂණයත් එක්ක ඇත්තටම නව තාක්ෂණය ඉතින් අපි ඉතින් ඇත්තටම අපි අපේ ඉස්කෝලේ යන කාලේ අපි ලිව්වනේ අතින් ලිව්වේ. අපි ෆෝන් පාවිච්චි කරේ නැහැ. අපි පොත්වල ලිව්වේ. දැන් කවි ලිව්වේ පොතේ කියන්නේ පිටිපස්සේ පිටුවේ. ඉතින් අපිට ඉඩ ලැබෙන වෙලාවට අපි ඒව දේවල් කරා. දැන් ඉතින් අලුතෙන් ඇවිල්ලා තියෙන තාක්ෂණයත් එක්ක සමහරක් දේවල් හොඳයි. සමහරක් දේවල් හොඳයි. ඒක අපි පිළිගන්න ඕනේ. සමහරක් දේවල් ඉතින් අපිට ගැළපෙන දේ අපි තෝරගෙන නොගැලපෙන දේ අයින් කරන්න තමයි අපිට තියෙන්නේ. අනිවාර්ය වෙන ඉතින් ලෝක ඉස්සරහට යන්න බැරි නිසා ඉතින් එතනදී මං හිතන්නේ ලොකු අභියෝගයක් වෙනවා විශේෂයෙන් වජිරක්කා වගේ කෙනෙක්
ඔයාගේ අදහස් ඔයාම ලියලා එලි දක්වන එකයි අර AI හරහා ලියන කවි අතර තියෙන වෙනස මං හිතනවා ඉස්සරහට යනකොට ඊට වෙනස් වෙයි කියන දේ තින් අනිවාර්යයෙන්ම ඒ කියන්නේ අදහස් වෙනස් වෙනවා. ඒක අපි දැන් මම ලියන්නේ මට හිතෙන දේනේ. ඔව්. මට හිතෙන දේ මට හැඟෙන දේ මම දකින දේ. ඒක ඇත්තටම ඒක මිනිස්සුන්ට දැනෙනවා වැඩි. ඒක මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි අපේ. අපි නිර්මාණයක් කරනකොට මිනිස්සුන්ට ඒක රස විඳින්න පුළුවන් නම් ඒක තමයි අපි ලබන උපරිම සතුට. කවුරු හරි අපි හිතමු කවුරු හරි නිර්මාණයක් බලලා අපට දාන කමෙන්ට්ස් ඇත්තටම එයා ගොඩක්කට ඇත්තටම දැන් ලියන එක අමතක වෙලා තියෙන්නේ. ලියන එක අමතක වෙලා තියෙන්නේ. ඉතින් සමහරක් අය මගේ Facebook එකේ මම දානවා ඇත්තටම මට ඉමෝජ් දාන්න එපා. මට දාන්න ඔයාලට දැනෙන දේ ලියන්න. මම ගොඩක් වෙලාට ලියලා තියෙනවා එහෙම. ඉතින් මං ආසයි ඒගොල්ලන්ගෙනුත් මොනාරි අවුට්පුට් එකක් ගන්න. මොකද්ද එයාලට දැනෙන්නේ මොනවද කියලා. ඉතින් ගොඩක් අය ආසයි ඒකට. ඇත්තටම දැන් ඉන්න තරුණ පරපුර ලියන්න එච්චර මං හිතන්නේ එච්චර උනන්දුවක් දක්වනවා කියලා. ඒකට මං හිතන්නේ තව එක හේතුවක් තමයි මේ AI තාක්ෂණය හරහා මං හිතන්නේ ඒගොල්ලන් අර දෙයක් ලේසියට කරන්න පෙළඹෙන ප්‍රමාණය ටිකක් වැඩි ඇති. ඒක ඒ හේතුව මත වෙන්න අනිවාර්යයි. දැන් තාක්ෂණයේ දියුණුව ඇතර මේවා අපට ඕනේ ඉස්සරහට යන්න. යම් ප්‍රමාණයකට. අර මුලින් අජක කිව්වාගේ අගේ යාළුවා වුණත් ශරීන් මහත්මිය වුණත් හම්බ වුණේ තාක්ෂණයේ දියුණුව නිසා. ඉස්සර මං හිතන්නේ අවුරුදු 25කට 30කට කලින් අපිට WhatsApp කියන දෙයක්වත් ඒ කියන්නේ ෆෝන් එකක්වත් තිබ්බේ නැහැ. ඉතින් එහෙම තියෙද්දී මට මතකයි ඉස්සර අපිත් සිංහලෙන් කම්පියුටර් එකෙන් උනත් ටයිප් කරන්නේ හොයලා. දැන් එහෙම නෙමෙයි. දැන් අපි ඉංග්‍රීසියෙන් සිංහලෙන් ගහුවත් ඒකට අග්ගාලා සිංහල අකුරු එන්න තියෙනවා. ඉතින් තාක්ෂණය කියන්නේ එහෙම දෙයක් අපිට ඒක වළක්වන්න බෑ. ඒකත් එක්කම ඉස්සරහට යනවා මිසක් ඒකෙන් අර හොඳ දේ අරගෙන ගන්න ඕනේ. නරක දේ පැත්තකින් තියන්න පුළුවන්. අපි එහෙනම් කතා කරමු වලාකුළක නුඹ කියන ගීතය. එතනදී ශරීන් දසොයිසා මහත්මිය ගායනා කරන. ඒ ගීතය ගැන කොහොමද ප්‍රවීණයන් සමග කළ මේ නිර්මාණ ගීත රචනය ගැන ජීවිතේ හොඳ සම්දිස්ථානයක්ද කොහොමද කියන එක? ඇත්තටම ඔතනින් තමයි පටන් ගත්තේ. ඕකේ. ඉතින් ශෙරින්ගේ ඉල්ලීම මත එයාගේ ශෙරින් ඇත්තටම සින්දු කියන්න හරි දක්ෂයෙක්. ඉතින් ඉස්කෝලේ යන කාලෙත් එහෙමයි ශෙරින්. ඉතින් මට කිව්වා සින්දුවක් ලියලා දෙන්න. එයාගේ ලොකු බලාපොරොත්තුවක්. සමහරක් වෙලාවට අපි හිතුවට අපේ දේවල් කරන්න බෑ. එහෙම කොට්ටාසයක් ඉන්නවා. මම හිතුවට ශෙරින් නැත්තම් මම හිතන්නේ මට මෙච්චර දුරක් එන්න පුළුවන් කියලා. මම මොන කොහරි තැනකින් පටන් ගන්න ඕන. ශෙරින් මට ඒකට මේ උදව් කළා. ඉතින් එයාගේ ඉල්ලීමට මම ලිව්ව සින්දු අද සින්දු 6ක් වෙනකම් මම ගිහිල්ලා තියෙනවා. ඔයද මට පොඩි පුෂ් එකක් අපි කාටත් අවශ්‍යයි. අනිවාර්යයෙන්. ඉතින් මම හිතන්නේ යහළුවෙක් හරි හෙලියෙක් හරි පුෂ් එක දෙනකොට ඉස්සරහට යන්න තියෙන තව අපි දැන් මේ පොත ගැන කතා කරා. ඉතින් එතනදී ඉස්සරහට මේ වගේ තව කවි පොත් එන්න තියෙනවද? කොහොමද ඉදිරි බලාපොරොත්තු නිර්මාණ ගැන තව සින්දු කරන්න ප්ලෑන් එකක් තියෙනවද කියන? ඇත්තටම තව මගේ සින්දු 2ක් එලි දක්වන්න තියෙනවා. ඒක නුදුරු දිනයකදී වේවි. ලස්සන වැඩක් ඒකත්. හිතාගෙන ඉන්නවා ලොකු වැඩක් ඉතින් තව ලියන්න ඉස්සරහට. ඉතින් ඒක ඉතින් ඇත්තටම කාලයත් එක්ක තමයි. කාලේ තමයි ඕනේ. තව නිර්මාණ එකතුවක් කරන්න කියලා යාළුවන්ගෙන් තව ඉල්ලීමක් තියෙනවා. බලමු ඉස්සරහට ඉතින්. ඔව් කාලය කියන දේ මම හිතන්නේ අපි හැමෝටම හරි අමාරු දෙයක් කළමනාකරණය කරගන්න. ඇත්තටම කැනඩා වගේ රටක ඉන්නකොට අපේ දිනදා ජීවිතේ සමහරක් වෙලාවට දවස ගෙවිලා යනවා අපිට තේරෙන්නෙත් නැහැ. ගෙවිලා ගිහින්. ඉතින් බලමු අපි බලාපොරොත්තු වෙනවා තව පොතක් තව සින්දු ටිකක් එහෙම දකින්න. අනිවාර්යයෙන්ම. දැන් අපේ සිලෝන් FM රේඩියෝ channel එක හරහා අපි ගොඩක් වෙලාට උත්සාහ කරන්නේ කැනඩාවේ ඉන්න අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එකට මොනෑම් හෝ විදිහකින්
පොඩි අර කිව්වා වගේ පුංචි තල්ලුවක් දෙන්න. ඉතින් මේ වගේ වැඩසටහන් ගැන මොනවද වජිරක්කගේ අදහස්? අපි තව ඉදිරියට මොනවද අපේ කමියුනිටි එක වෙනුවෙන් අපෙන් මොනවද වෙන්න පුළුවන්? වෙන්න ඕනේ කියන එක කොහොමද? ඇත්තටම හැංගිලා දක්ෂයෝ හරියට හැංගිලා ඉන්නවා. අපි අල හොයන්න ඕනේ. ඇත්තටම මට මේ දුන්නු අවස්ථාව මම ගොඩක් අගය කරන ඔයාලගේ. ඇත්තටම නැත්තම් මම හිතන්නේ මට මේ වගේ අවස්ථාවක් හම්බෙයි කියලා. මම ලංකාවේ සමහර විට පුළුවන්. ලංකාවට ගියාම මට ඉන්නවා ලොකු යාළුවෝ කොටසක්. ඉතින් එයාලගේ තියෙනවා සම්බන්ධකම්. ඉතින් එහෙම දෙයක් තමයි ප්‍රාර්ථනා නගරෙත්. මෙහෙදී ඇත්තටම නිකන් හරි නිහඬයි. නිහඬ ඇත්තටම ඒක මට හම්බෙච්ච ඔයාලගෙන් හම්බෙච්ච ලොකු අවස්ථාවක්. මම ඒක හරියට අගය කරනවා. ඉතින් ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අපි බලමු ඉස්සරහටත් අපේ කමියුනිටි එකට සපෝට් එකක් දීලා ඉස්සරහට කොහොමද අපේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියන එක අපි ප්ලෑන් එකක් ඇතිව මේ යන්නේ. ඉතින් ඉස්සරහට බලමු අපේ වැඩ මොනවද කියන එක. ඉතින් අද බැසට සටහන දැන් නිම වෙන්න පොඩි මොහොතයි තියෙන්නේ. ඊට කලින් මේ වැඩසටහන මෙතෙක් දුරට හරි අපිට අරගෙන එන්න සහාය දුන්නු අපේ baby and me app එකයි scan IQ කියන app එකයි ලොකු support එකක් අපිට දීලා තියෙනවා. ඉතින් මම ඔයගලන්ගේ අදටත් ඉල්ලන්නේ දැනුත් ඉල්ලන්නේ මේ app දෙක download කරගන්න. මොකද මම විශ්වාස කරනවා මේ app දෙක විශේෂයෙන් baby and me app එක අපේ මව්පදවිය ලැබෙන කාන්තාවන්ටත් scan IQ කියන app එක අපේ ඕනම කෙනෙකුට අනිවාර්යයෙන්ම ප්‍රයෝජනවත් වෙන app දෙකක්. ඉතින් download කරගෙන බලන්න. මේවා නොමිලේ ලබා දෙන සේවාවල්. ඉතින් ඒකින් අපි ප්‍රයෝජනය ගන්න ඕනේ. ඉතින් මම හිතන්නේ නිර්මාණකරුවන් දෙදෙනාට බොහොම ස්තුතියි මේ වගේ දෙකක් මේ වගේ app අපිට හඳුන්වලා දීලා අපේ ජීවිතේ තවත් ලෙහෙසි පහසු කරනවට. ඉතින් අපේ සිලෝන් FM මුලින් කිව්වා වගේ අරමුණ තමයි ශ්‍රී ලාංකික කමියුනිටි එක එහෙම නැත්නම් ශ්‍රී ලාංකික ප්‍රජාවට අපිට පුළුවන් උපරිමයෙන් පොඩි සපෝට් එකක් දෙන්න. ඉතින් ඕගොල්ලෝ කවුරු හරි ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙලා ඕගොල්ලන්ගේ බිස්නස් එකක් වෙන්න පුළුවන්, ඕගොල්ලන්ගේ නිර්මාණයක් වෙන්න පුළුවන්. අර වජිරාකා කිව්වා වගේ හැංගිච්ච දක්ෂතා තියන අය ඉන්නවා නම් ඉදිරියට එන්න අපිත් එක්ක සම්බන්ධ වෙන්න. අපි ඕගොල්ලන්ගේ නම කැනඩාව ඇතුලේ ඉදිරියට ගෙනියන්න උදව්වක් වෙන්නම්. ඉතින් ඕගොල්ලන්ට පුළුවන් අපිට ඊමේල් එකක් දාන්න. එහෙමත් නැත්නම් අපේ ඊමේල් ලිපිනය මම මතක් කළොත් ceylononlinefm@gmail.com. අපහු මම කියන්න ceylononlinefm@gmail.com. ඒ වගේම තමයි අපේ වෙබ් අඩවිය තියෙනවා www.ceylonfm.com. ඒකේ වජිරක්කගේ සින්දු වගේම අපේ ලාංකිකයන්ට ගොඩක් සමීප වුණු සිංහල, ඉංග්‍රීසි, හින්දි සින්දු උනත් ඒ අපේ රේඩියෝ එක හරහා ඔයගලන්ට අහන්න පුළුවන්. ඉතින් මං ඉල්ලන්නේ අහලා බලන්න. අපේ Facebook page එක තියෙනවා. ඒක like කරන්න. ඒකේ ගොඩක් updates යනවා. ඒකෙන් ඔයගලන්ට දැනගන්න පුළුවන් අපේ ඉස්සරහා වැඩ කටයුතු කොහොමද වජිරක්කා වගේ අපිට වජිරක්කා වගේ අපිට තව හැංගවුණු දක්ෂතා එළියට ගන්න විදිහක් තමයි අපි මේකෙන් කරන්නේ. ඉතින් ඒ විස්තර ඔක්කොම අපේ Facebook page එකේ තියෙනවා. ඒක like කරන්න. ඉතින් අද අපේ සිලෝන් FM Music Unplugged වැඩසටහනට එකතු වෙලා ඔයාගේ සුන්දර සිතුවිලි වගේම ප්‍රාර්ථනා නගරයේ කවි පොත ගැන අපිත් එක්ක මෙච්චර ආදරණීය විදිහට බෙදාගත්තට වජිරක්කට බොහොම ස්තුතියි. ඔයාගේ හැම ඉදිරි නිර්මාණ කටයුත්තකටම අපේ හෘදයාංගම සුබපැතුම. මේ වගේ තවත් ලස්සන වැඩසටහනක් එක්ක අපි හමු වෙමු. බොහොම ස්තුතියි වජිරක්ක අපිත් එක්ක මේ ගත කරපු කාල වේලාවට ඔබතුමියගේ විස්තර ඔයාගේ අදහස් ඒ අපිත් එක්ක බෙදා හදාගත්තට. මටත් පොඩි දෙයක් කියන්න තියෙනවා. ඇත්තටම මේක මට ලොකු ඇචීව්මන්ට් එකක්. ඉතින් ඔයාලා ඇත්තටම මම වෙනුවෙන් ලොකු කැපකිරීමක් කරා. මම ඒක හරියට අගය කරනවා. අපි ඉතින් ඉස්සරහට එකතු වෙලා ලස්සන වැඩක් කරමු. අනිවාර්යයෙන්. බොහොම ස්තුතියි හැම දෙනාටම. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. අද අපේ සිලෝන් FM Music Unplugged වැඩසටහනට එකතු වෙලා වගේ සුන්දර මතකයන් වගේම ප්‍රාර්ථනා නගරයේ කවි පොත ගැන අපිත් එක්ක මෙච්චර ආදරණීය විදිහට බෙදාගත්තට වජිරක්කට බොහොම ස්තුතියි. අපෙන් පුංචි තිලනයක් තියෙනවා. මේක වජිරක්ක වෙනුවෙන් අපි සිලෝන් FM ටීම් එකේ වජිරක්කට තිලන ගන්න
බොහොම ස්තුතියි ඔයාලට. ඉතින් මම වෙනුවෙන් මෙච්චර කැපවීමක් කරාට ලස්සන වැඩකින් ඉතින් ආපහු අපි හම්බෙමු. අනිවාර්යෙන් අපි ආයි හම්බෙනවා. මේ වගේ තවත් ලස්සන වැඩසටහනක් එක්ක අපි ආයි හම්බෙමු. මම දිල්හාරා. අපේ රසිකයන් එක්ක අපි බෙදා හදාගමු වජිරක්ක ගැන විස්තර කොහොමද මං කයි කරන්න මොකද දන්න මං එතන මං ඇහුවේ නේ මගේ පළවෙනි එක හැබැයි ලස්සනයි ඉතින් ඔයා ස්ටෙප් එකක් තියන්න ඕනෙමයි නැත්තම් දෙයක් වෙන්නේ නැහැ කවදාවත් ඒක වෙන්නේ නැහැ. මම ලියන්න ගත්ත ඇත්තටම Facebook page එකට වස්සානේ ආදරණීය වස්සානේ මගේ මේ වෙකේ ඇති මම ගොඩක් පෝස්ට් ෂෙයා කරලා. ඉතින් ඒකෙන් ලොකු මට ඒගොල්ලෝ ලොකු තල්ලුවක් දුන්නා වට ලියන්න පුළුවන්. වගේ ලොකු හැකියාවක් තියෙනවා අපි ඒක එළියට ගන්න ඕනේ කියලා. හැම වීක් එකේම මගේ නිර්මාණය තමයි මේ ඒගොල්ලන් තෝරගත්තේ. ප්‍රසිද්ධ නිර්මාණය. කවුරු හරි මොන හිතයිද මේක විරහව ලියන්නේ එහෙම හිතනවනේ බූට් එකක් කාලා එහෙම හිතනවනේ මිනිස්සු. right ready ඔයකේ දේවල් හොඳයි වගේ මේක රෙකෝඩ් එකට ඔව් දාතේ කි හස්බන්ඩ් ගෙන් උනත් පොඩි ජාකිතයක් තිබ්බනේ බයයි කියලා ඊට පස්සේ මම ඒක දැස පෙන්නුවා මගේ නිර්මාණයක් මෙම ඒගොල්ලන්ට ඕරලා තියෙනවා කියලා ඉතින් එයා සතුටු වුණා ඇත්තටම එයාත් කො දිගටම ලියන්න එයාත් දන්නේ නැහැ මට ලියන්න පුළුවන් කියලා දන්නේත් නැහැ ඇත්තටම හරි මම කියලාත් නැහැ ඉතින් මං ආසේ එයාලගිනුත් ඒක ගන්න එයාලගේ ඇඟේ තියෙන දේ ගන්න. දැන් ගොඩක් අය මට පිළිතුරු දෙන්නේ මේ එයාලත් ලියලා. ඒගොල්ලන් මන් ලියන එක මේ වර්ණනා කරලා ලියනවා නැත්නම් මාව එක්ක වර්ණනා කරලා ලියනවා. එයාලට දැනෙන දේ ලියනවා. ඒක හරි වටිනවා. ඔව්. ඇත්ත. ඒක හරි වටිනවා. ඉතින් මොකද අර කිව්වා වගේ අපි ගොඩක් වෙලාට කාර්යබහුලනේ ඉතින් ඒ අවස්ථාවල් වලදී ඔය වගේ දෙයක් කියවලා තමයි අපේ හිත අර නිදහස් වෙන්නේ. අනිවාර්යයි. මම ඒ කමෙන්ට්ස් මේ බලලා මම මාර විදියට සන්තෝෂ වෙනවා. ඔව්. කුලක නුඹ සැඟව ගියාදු සඳට මුවා වීලා හමුණු තැන්වල මල් පරවීලා මාගෙන් දුක හිතිලා වලාකුලක නුඹ සැඟව ගියාදු සඳට මුවා වීලා හමුණු තැන්වල මල් පරවීලා මාගෙන දුක හිතිලා හැඟුම් විරහාගින් හද අවුලනවා සුසුම් රොදක එතිලා හැඟුම් විරහාගින් හද අවුලනවා සුසුම් රොදක එතිලා බලා හිඳිමි මම කුමක් කියන්නද
ඔබ අන් සතුවීලා මදුවිත තොලගා අමතක කෙරුවෙමි සිතටම ගතු කියලා මදුවිත තොලගා අමතක කෙරුවෙමි සිතටම ගතු කියලා ලඳුනේ නුඹ අද අන් සතු කුසුමකි සීමා ඇත බැඳීලා වලාකුලක නුඹ සැඟව ගියාදු සඳට මුවාවිලා හමුණු තැන්වල මල් පරවීලා මාගෙන් දුක හිතෙලා